Hi, welcome back to my YouTube channel. ඔන්න මාස දෙකකට පස්සේ අද මම අරන් ආවේ මට නෙවෙයි මගේ පවුලේ හැමෝටම විශේෂම vlog එකක්. ඒක තමයි අපි අවුරුදු 3ක් තිස්සේ බලන් හිටපු ඒ දවස ඇවිත් තියෙන්නේ. ඒ තමයි අපි අම්මයි තාත්තයි අපි ඩුබායි වලට ගෙන්න ගත්ත දවස. ඇත්තටම මේ හැඟීම වචන වලින් විස්තර කරන්නවත් බැරි තරමට සතුටු හිතෙන දෙයක්. ඩුබායි වල අපේ ජනක ඉතාම කෙටියෙන් කිව්වොත් මුලින්ම අක්කියාව ඊට පස්සේ අක්කිගේ හස්බන්ඩ් ඊට පස්සේ දෙන්න එකතු වෙලා අපි දෙන්නාව ඊට පස්සේ නංගී මල්ලි ඊට පස්සේ අපේ තිබිච්ච එකම ටාගට් එක තමයි කොහොමරි අම්මිවයි තාත්තිවයි මෙහෙට ගන්න එක. අපි මෙහි දැකපු ලස්සන දේවල් අපේ අත්දැකීම් එයාලත් එක්ක බෙදා ගන්න මේ ලස්සන එයාලට පෙන්වන්න. Finally we did it. ඉතින් අපි මේ එයාලව එක්කන් එන්න යන ගම. එහෙනම් මාත් එක්ක ගිහින් බලමු ඒගොල්ලන්ගේ රියැක්ෂන් එක කොහොම වෙයිද කියලා. එලියට තමයි එයාලව අපි වෙල්කම් කරේ. එයාලා අපි කිව්වට එයාලා අපිව වෙල්කම් කරා වගේ තමයි. මොකද අපි යනකොට ඒගොල්ලන් එයාපෝට් එකෙන් එළියටත් ඇවිල්ලා අපි යනකම් එළියටලා බලන් හිටියා. මොකද අපි චුට්ටක් එන්න පරක්කු වුණා. ෆයිනලි එයාලා උන්නේ විදිහට ඩුබායි වලට ආවා. ඇත්තටම ඉතින් අපි මාරම සතුටින් හිටියේ. ඒක ඇත්තටම වචන කරන්න බැරි හැඟීමක්. එයාලව දකින්නකොට එයාලව අපි එක්ක ඉනකොට අපි ඊළඟට අර අපි ආසාවෙන් ප්ලෑන් කරපු දේවල් ආසාවෙන් බලන් හිටපු දේවල් ඇස් දෙක ඉස්සරහ ඇත්ත වෙනවා දකින්න ෆීල් එක ඇත්තටම ඒක මාරයි. ඉතින් ඒගොල්ලන් ආවේ සාජ එයාපෝට් එකටනේ. අපි ඉන්නේ සාජවල. ඉතින් ලොකු වෙලාවක් ගියේ නෑ. 15 minutes වලින් වගේ අපි අපේ ගෙදර ඔන්න එයාලව එක්කන් ආවා. මේ ඉතින් අපේ ලංකාවේ අපි ගමේ ගෙවල් වගේ නෙවෙයි මේ වගේ ෆ්ලැට්ස් වල. ඉතින් ඒකත් අම්මලාට වෙනමම එක්ස්පීරියන්ස් එකක්. තනි පැසේදී තනි බහුරගේ රැකලන් බලලා අපේ ශාවක ඇයුතරුවේ පැබලුම් හින්දා තනියතාසේ ඉතින් හිතපු මල්වියේ. ඊට පස්සේ ඉතින් ආසම දේ තමයි ලංකාවෙන් මොනවාද ලංකාවේ රසට ඒගොල්ලන් අපිට ගෙනත් තියෙන්නේ කියලා අපි මේ බලන ගමන් තමයි ඉන්නේ. ඉස්සර අපි හොයපු නැති කන්න ආසාව වෙච්ච නැති ගොඩක් දේවල් අපි මෙහි ආවට පස්සේ හොයන්න පටන් ගන්නවා. ඒක මං හිතන්නේ රටේ ඉන්න අයගේ සාමාන්‍ය දෙයක්. ලංකාවේ රසට ලංකාවේ කෑම එක එක කට්ටියකින් හම්බ වෙච්ච තෑගි පුංචිලා නැන්දලා අත්තම්මලා අතින් අපේ පවුලේ ළඟ හිටපු ගොඩක් අය අපිට එක එක කෑම වර්ග ඒවලා තිබුණා අම්මලාගේ අතේ. The next day ඒගොල්ලන් ආවට පස්සේ දවසේ. හැබැයි එළියට එක පාරක්වත් ඒගොල්ලන්ට යන්න හම්බුනේ නැහැ. ඒගොල්ලන් ආවට පස්සේ පහවදා ඉඳලම ඩුබායි වල 2026 වැස්ස පටන් ගත්තා. මේ තමයි මේ අවුරුද්දේ පළවෙනි වැස්ස. ඔන්න වැහි එක්ස්පීරියන්ස් එකකුත් එයාලට ඩුබායි වලින් හම්බ වුණා මේ පාර. මම ඒක අමුතුවෙන් කිව්වේ ඉතින් ඩුබායි කියන්නේ හැමදාම වහින රටක් නෙවෙයිනේ. අවුරුද්දකටම එක පාරක් වගේ තමයි වහින්නේ. මේ අපි එළියට යන්න ලෑස්ති වෙලා ඉන්නේ. අපි වැස්ස අඩු වෙනකන් කියලා බලන් හිටියා වැස්ස අඩු වෙන පාටක් නැති නිසා වැස්සත් කමක් නෑ අපි පුළුවන් තැනකට යමු කියලා අපි එළියට ගියා. අපි හැමෝම ඩුබායි හිටියට 6 දෙනාගේ ඩියුටි ටයිම් 6ක්නේ. ඉතින් එතකොට ඔක්කොම එකට ගමනක් යන්න තියෙන chance එක හරිම අඩුයි. දැන් මෙතනත් එක්කෙනෙක් මිසින්.
ඔන්න අපි යාළුවා ඉස්සල්ලාම එක්කන් ආවේ අපේ බිල්ඩින් එක ළඟම තියෙන මෝල් එක පෙන්වන්න. මෙතන මෝල් එකේ ගොඩක් ඩෙකොරේෂන්ස් මම ඔයාලට පෙන්නලා තියෙනවා. ක්‍රිස්මස් වලට, නිව් ඉයර් වලට ඔන්න මේ රමදාන් මාස නිසා මෙතන මේගොල්ලන් ලස්සන කරලා තිබ්බේ මේ විදිහට. කිරු බලන්න. අනිත් පැත්ත. හරි හරි තද ගන්න එපා ගොඩක්. අම්මලාගේ ෆොටෝස් වීඩියෝස් ටිකකුත් අරන් දීලා දැන් මේ මම ඔයාලව එක්ක යන්න හදන්නේ අද vlog එකේ බෙස්ට් පාර්ට් එක බලන්න. අපි එනම් ගිහින් බලමුකෝ. මෙන්න මෙතනට තමයි අපි ආවේ මෝල් එකේ ඇතුලේ තියෙන ෂොප් එක. මම ඇත්තටම දන්නේ නැහැ මේ මැෂින්ස් වලට කියන නම මොකක්ද කියලා. මේකට තමයි අපි ආසාවෙන් ආවේ අද. For 25, 21 tokens, 7 games, 60, 21, 136, 274, 490 and 333. So, මොකද්ද 7 games කියන්නේ? මේකෙන් හතක් 7 times. Yeah, so 7 times we can play. හත් පාරයි ගන්න අරගෙන තිනවා 21ක්. දැන් කට්ටිය ඔයාලා දැක්කන එතන ඔප්ෂන්ස් ගොඩක් තියෙනවා එක එක ප්‍රයිස් රේන්ජස් වලට. අපි සිලෙක්ට් කරගත්තේ 60ක් ඩිරම් 60කින් 21 පාරක් අපිට ප්ලේ කරන්න පුළුවන්. අපි පේ කරාට පස්සේ ඒගොල්ලන් අපිට කොයින්ස් වගේක් දෙනවා. ඒ කොයින්ස් එක පාරක් ප්ලේ කරන අපි කොයින්ස් 3ක් දාන්න ඕනේ. මේ වැඩේට එක්ස්පර්ට් නම් ඉතින් අයියා තමයි. මොකද එයාට පුරුදුයි මේක ප්ලේ කරලා. අනේ අයියේ ඒකේ සිස්ටම් එක මොකක්ද තියනවද? නෑ ඒකත් අහම්බයක් නේ. ඒකත් අහම්බයක් උනේ. ඒක අතන තිබ්බේ නැත්නම් එතනම වැටෙන්නේ. කෑල්ලක් තමයි පැතර වැටුනේ. එහෙමද වද? හරි කමන්නේ ආරම්භය හොඳයි. මට බයයි. Colors we have now pink and grey. අම්මේ තාත්තේ මේ වගේ දෙයක් එක්ස්පීරියන්ස් කරන පළවෙනි වතාව තමයි මේක. මේ ට්‍රිප් එක පුරාවටම මේ වගේ ලස්සන අත්දැකීම් අම්මටයි තාත්තටයි දෙන්නව සතුටු කරන්න අපි ඇත්තටම වාසනාවන්ත වුණා. ඒක අතර ඒක අපිට ඒක yaadෙන්නේ නැහැ. ඒක අතරින් ඒක හරියන්නේ නැහැ. මේ වැදෙනද බලන්න. දැන් අපි try කරනවා බලමු. අපි අනේ සුදු ඌරු පැටියට ගොඩාක් පාරක් try කරා. එක පාරක්වත් කාටවත් බැරි වුණා. අන්තිමට ඒ ස්ටාෆ් අක්කට දුක හිතිලා අපේ ලොක් කරලා බොක්ස් එක ඕපන් කරලා අපිට ටිකක් ලේසි කරලා දුන්නා. අපි ඉතින් 5 හරි තමයි අපිට ගන්න පුළුවන් උනේ. හැබැයි ඔය 60ට එළියෙන් ගත්තා නම් සෑහෙන්න ඔය වගේ චූටි ටොයිස් ගන්න පුළුවන්. හැබැයි ඉතින් අපිට හම්බ වෙච්ච සතුට අපිට එළියෙන් ගත්තා නම් හම්බ වෙන්නේ නෑනේ. මේක දැකපු ගමන් අපේ තාත්තා කිව්වා මගේ ලග්නේ හම්බුණා කියලා. එයාගේ ලග්නේ වෘෂභනේ. ඒකත් ඉවරයි. තාම වහිනවා. තාම චුට්ටක් පින්නක් තියෙනවා. සෑහෙන්නම්මා නුඹගේ ඇස් පුරාරදිලා තවි පැසේදී
තනිව පුරගෑ මේ වැස්ස දවස් ටිකේම මෙන්න මේ දර්ශනය නම් අපිට පුරුදු එකක් වුණාම චූටි ළමයින්ට එහෙම වුණාට ඩුබායි වල වැස්ස කියන්නේ පළවෙනි දෙවෙනි දවසේ ටිකක් ලස්සන අපිට ආස හිතෙන දෙයක් වුණත් හැබැයි දවස් 3-4 වෙනකොට නම් දනිසව ළඟටම වතුර පිරීලා ඒවල් ඔක්කොම වහලා හරියටම සාමාන්‍යයෙන් සතියක් විතර යනකම් ඔක්කොම මේ ඒරියා එකම වහනන්න. ඒ වගේ දරුණු තත්ත්වයක් තමයි ළමයි මේ සාජවලට වැස්සහම සාජ විතරක් නෙවෙයි සාජවලට අවදානම වැඩි. ඉතින් ඩුබායි වල තත්ත්වය ඕක තමයි. අපි දැන් යනවා ලංකාවේ රෙස්ටුරන්ට් එකකට කන්න. ආප කන්න කියලා හිතන් යන බලමු මේ ටයිම් එකේ ආප තියනවා කියලා. අපි ආප ගන්න බලන් ආවට ඉතින් ආප තිබුණා මේ ටයිම් එකේ ආප දාන්න පටන් ගන්න මෙහෙත් ඉතින් හවස තමයි. ඒ නිසා අපි රෝල්ස් කාලා ප්ලේන් ටී එකක් බීලා ගෙදර ගියා. මේ එදාම රෑ අපි එදත් දවසේ එළියට මෙහාට ඇවිත් නිසා අපි රෑටත් එළියට ගියා. අපි අම්මලා එන්න කලින් අපි මෙහි try කරලා තියෙන හැම කෑමක්ම වගේ අපි අම්මලාට මෙහෙදි අරන් දුන්නා. මේ රොටිය කියන්නේ අන්න ඒ වගේ අපි සතියකට එකපාරක්වත් එන්න අමතක කරන්නේ නැති කඩයක්. මේ රොටිය කියන නම නම් මට එච්චර මතක නෑ. හැබැයි මේ කරි එක මේකට කියන්නේ කඩායි කියලා. මේක චිකන්, බීෆ් ඕන එකකින් ගන්න පුළුවන්. පරිප්පුත් තියෙනවා. ඉතින් ඒක පට්ටම රසයි. අපි යනවා අස්මාන්. ඔන්න මේ අද අපි ඇවිත් ඉන්නේ බොයිස්ලා ඉන්න ආස කරන තැනකට. මේක ඇතුළේදී වීඩියෝ කරන්න ලවුඩ් නෑ. මම මේ ෆෝන් එක ෂේප් එකේ තියාගෙන හොරෙන් තමයි වීඩියෝ සාන් තියෙන. මේක ඇතුළේ හැම තැනම වගේ ළඟ සිකියුරිටිස්ලා ගොඩක් ඉන්නවා. මම නම් අයියලත් එක්ක දෙතුන් පාරක් මෙතනට ඇවිත් තියෙනවා. හැබැයි තාත්තලා ඉතින් මෙහෙම තැනක ඇතුළට ගිහිල්ලා මෙහෙම බලලා නැහැනේ. ලස්සනයි පොඩි පර්ෆියුම් වගේ. මම පොඩුද කියන ළමයි බාන මේ බොටල්ස් වල ලස්සන. මේවට මම හිතුවේ මේ ලස්සනට තියලා තියෙන ඒවා කියලා නෑ. එහෙම නෙවෙයි මේ වගේ ප්‍රයිසස් දාලා තියෙන්නේ. ඒ කියන්නේ මේවත් තියෙන මීට වඩා සාමාන්‍යයෙන් මම දැකලා තියෙනවා මගේ උසට වගේ සමහර දවස්වලට මෙතන තියෙන අයත් එදා නම් තිබුණේ නෑ එහෙම ස්ටොක් එකක්. අපි ආපහු යනවා අම්මලාවත් එක්කන් එළියට. අම්මලාට අඳුම් මගක් කරන් දෙන්න යන මොකද ඉවලන් එනකොට අපි කිව්වා බඩු වැඩි නිසා මුකුත් අරන් එන්න එපා කියලා. ඒත් දවසක් තිබුණා. දැන් හරියටම සතියක් ඉවරයි. දැන් තමයි එළියට යන්න පුළුවන් වුණේ. ඒත් අදත් එක්කෙනෙක් අඩුයි. ඒ වුණාට අපි යනවා. අපි යන්න හදන්නේ මෙන්න මේකට. මේක නේද? මේක ලොකු ෂොප් එකක් නෙවෙයි. හැබැයි රීසනබල් ප්‍රයිසස් වලට ලස්සන පොඩි දෙයක්. මේක සාජවල අපේ බිල්ඩින් එක ළඟමයි තියෙන. මේ වගේ ෂොප්ස් මෙහි ඉන්න අය දන්නවා ගොඩාරියක් තියෙනවා. සාමාන්‍යයෙන් ගෙදරට අඳින්න වගේ අපි මෙතනින් අනිවාර්යෙන් ගන්නවා ඉස්සර. අතරම හරි ලස්සන කියුට් චූටි ඇඳුම් ගොඩාරියක් තියෙන. හැබැයි එදා නම් ස්ටොක් එකේ රෙදි ගොඩක් තිබුණාට එහෙම ලස්සනයි කියලා හිත ගියපු මට අම්මලාට තියා මටවත් තිබුණේ නැහැ අතරම එකක්වත්. මොකද හේතුව ඒ දවස්වල බෝම්බ ප්‍රශ්න නිසා ඒගොල්ලන්ගේ ෂිප්මන්ට් අලුතෙන් ඇවිත් නැහැලු. plan change. අපි යනවා කන්න.
सुवर्ण आलू वाला මෙන්න මේකත් අපේ ඒරියා එකයි ළඟමයි තියෙන්නේ පයින් යන දොරින් මේකත් ඇත්තමයි මේ අම්මලා එක්කයි යන හැම කඩේකටම වගේ සාමාන්‍යයෙන් අපේ ෆේවරිට් ලිස්ට් එකේ තියෙන කඩවල වලට තමයි අපි එක්කයි යන්නේ මෙන්න මේ චිකන් එක. මෙතන වටේටම අපේ බිල්ඩින් එක ඉස්සරහමත් තියෙනවා. හතර පැත්තෙම තියෙනවා. හැබැයි අපි ඔක්කොම මගහැරලා මෙතනට එනවා අනිවාර්යයෙන්ම. මෙතන ඉච්චරකටම ඒක මට නම් රසයි. තමයි අපි මෙහි එයාලා මෙහි ආවට පස්සේ ඉස්සෙල්ලම ලොකුවට shopping කරන්න කියලා එක්කන් ආපු පළවෙනි දවස. මම තාත්තා මෙච්චර ආසාවෙන් බඩු එයාට කියලා තෝරනවා දැකපු ජීවිතේ පළවෙනි වතාව. ඇත්තටම පළවෙනි වතාව. එයා එදා එහෙම තේරුවෙත් එයා හිතුවේ එයා ගෙනපු සල්ලි වලට එයා තමයි පේ කරන්න යන්නේ කියලා. ඒත් අපි අක්කීමයි එයාලට නිදහසේ shopping කරන්න දීලා ආස දේවල් තෝරගත්තට පස්සේ අපි ඒවට පේ කළා යාලට ආස දේවල් අරන් දුන්නා. ඊට පස්සේ මේ දවසත් කැම එළියෙන් තමයි. අම්මලා මෙහි ආවට පස්සේ ඒ පළවෙනි සතියම වගේ හොඳටම වැස්සා. ඒ නිසා මුල් සතිය අපි ඇවිත් අපේ මේ වටපිටාවේ විතරයි. ඒ නිසා මේ vlog එකේ වැඩිපුරම තියෙන්නේ කන ඒවා විතරයි. ලාගෙන කඳුළු සලන් සඳලු තලාවේ මුනින් තලාවේ රැට බලාගෙන කඳුළු සලන් පරසතු මල් මකරන්ද සුවය මැද බබලමරොනු බනානන් සීතල සඳරෙලියේ මුදුල සුවඳ මනේ මේ තවත් එක දවසක් තාත්ති සින්දු කියන හරිම ආසයි. මේ වීඩියෝස් ආය බලනකොට මම මේ vlog එක edit කරන voice කරන මොහොතේදී පවා මේවා මතක් වෙනකොට මගේ හිතට පුදුම විදිහේ සතුටක් දැනෙනවා. අපි හිතන් හිටියා වගේම අම්මයි තාත්තයි මෙහෙට ආවා. ඉතින් අපි ඒක කරා. ඔන්න ලස්සන සතියක් මෙන්න මේ විදිහට තමයි ගෙවිලා ගියේ. තව ලස්සන vlogs ගොඩාරියක් තියෙනවා. ඊළඟට මොනවද කියන්නේ කියලාත් මම වීඩියෝ එකේ එන්න එකේ පොඩි hint එකක් දෙන්නම්. ඉතින් මම ආදරෙන් ඉල්ලනවා හැමෝටම vlogs බලන්න, subscribe කරන්න. මම පුළුවන් තරම් try කරනවා ඉක්මනට vlogs ටිකක් upload කරන්න. එහෙනම් ලස්සන මතක ටිකකින් හම්බෙනකන් මං ගිහින් එන්නම්. subscribe කරන්න අමතක කරන්න එපා. bye bye. එහෙනම් සතුටින් පරිස්සමින් ඉන්න.